ඔබේ මුදල් ඔබ ආයෝජනය කරන්න කලින් ඔබේ මනසින් ඔබ ආයෝජනය කරන්න යන තැනගෙන ඉතාම හොඳින් විශ්ලේෂණය සිද්ධ කරන්න ඕනේ. ඉතාම සරල විශ්ලේෂණයක් කරාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ විශ්ලේෂණය කරන්න කොහොමද කියන එක ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා බහ කරමු. පළවෙනි පියවර. ඔබ ආයෝජනය කරන්න යන ව්‍යාපාරය ගැන ඉතාම හොඳින් දැනගෙන ආයෝජනය කරන්න. ඔබ නොදන්න කිසිම තැනක ඔබේ මුදල් ආයෝජනය කරන්න යන්න එපා. මෙතනදී එක එක්කෙනා කියපු පළියට ආයෝජනය කරන්න යන්න එපා. ඔබේ යාළුවෙක් කිව්වා කියලා, කොහෙද හරි ඔබ දැක්ක කියලා මේ ආයෝජනය සිද්ධ කරන්න යන්න එපා. පියවර අංක 2. මූලික සංඛ්‍යාවන් පරීක්ෂා කරන්න. මෙතනදී ඔබ ලොකු මූල්‍ය දැනුමක් තියෙන විශේෂඥයෙක් වෙන්න ඕනේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ආදායම, ලාභය සහ ණය ගැන මේ පරීක්ෂණය සිද්ධ කරන්න හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම ආදායම කියලා ගත්තාම හොඳින් අලෙවිය සිද්ධ වෙනවද කියන කාරණාව ගැන ඔබට අවධානය දෙන්න පුළුවන්. ඒ වගේම ණය ගැන කතා කරද්දී මේ ණය ඔවුන්ගේ පාලනය යටතේද තියෙන කියන එක ගැන ඔබට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. පියවර අංක 3. කොටසක මිල සහ එක් කොටසක ලාභය සම්බන්ධයෙන් තියෙන අනුපාතය ඔබ තේරුම් ගන්න ඕනේ. මේකට සාමාන්‍යයෙන් කියන්නේ P බෙදීම E අනුපාතය කියලා. ඉතින් මේක අනුපාතයෙන් උඩ තියෙන කොටස වෙන්නේ එක් කොටසක මිල. මේ අනුපාතයේ පහළ තියෙන කොටස වෙන්නේ එක් කොටසක ලාභය. ඔබ හිතන්න එක් කොටසක මිල රුපියල් 100යි කියලා. ඒ කොටසෙන් හම්බෙන ලාභය රුපියල් 5යි කියලා හිතුවොත් 100 බෙදීම 5 කියන්නේ 20යි. ඉතින් මේ 20 කියලා කියන්නේ ආයෝජකයෙක් රුපියල් 20ක් වියදම් කරොත් ඔහුට පුළුවන් රුපියලක ලාභයක් ලබා ගන්න. පියවර අංක 4. වෙළඳපොළ ප්‍රවෘත්ති අනුගමනය කරන්න. මේකට ඔබට හැම වෙලාවෙම ප්‍රවෘත්ති බල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ ප්‍රවෘත්තිය අදාළ වෙලාවට ඔබට ලබා ගන්න තිබ්බනම් හොඳටම ඇති. උදාහරණයක් විදියට මේ ශ්‍රී ලංකාව තුළ නම් ඔබට පුළුවන් කොළඹ කොටස් හුවමාරුව ගැන ඉතාම සැලකිල්ලෙන් ඉන්න. මෙතනදී ඔබ හොයලා බලන්න ඕනේ විශේෂයෙන්ම මේ සමාගම්වල ප්‍රතිඵල ගැන ඔබ හොයලා බලන්න ඕනේ. ඒ වගේම නව රජයේ බදු නීතිය කිසියම් වෙනස්කමක් වුණාද නැත්නම් ඒවා තිබ්බ විදිහමද මේවා ගැන ඔබ සැලකිලිමත් වෙලා ඉන්න. පියවර අංක 5. සැබෑ මුදල් වලින් ආයෝජනය කරන්න කලින් ව්‍යාජ මුදල් වලින් ආයෝජනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ සැබෑ මුදල් ආයෝජනය කරන්න කලින් ඒ කියන්නේ මේ ඔබේ මනස හුරු වෙන්න, මේ හැඟීම් හුරු වෙන්න ඔබට පුළුවන් හිතලා හරි දැන් මම මෙතන මේ ගාන ආයෝජනය කරනවා කියලා හිතලා ආයෝජනය කරලා මේ ලාභ අලාභ නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතනදී ඔබට පුළුවන් වෙනවා අවදානමකින් තොරව ඉගෙන ගන්න ඔබට අවස්ථාව හම්බ වෙනවා. ඔබ ආයෝජනය කරන්න කලින් මේ වීඩියෝ එකේ අපි කතා කරපු විදිහට හරියට ඒ ව්‍යාපාරය ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඒ ව්‍යාපාරය ගැන හොඳට දැනගෙන හොඳට පරීක්ෂණය කරලා ඉවසීමෙන් කටයුතු කරලා ඒ වගේම ඔබේ සැබෑ මුදල් ආයෝජනය කරන්න කලින් මේ ගැන පුහුණුවක් අරගෙන ආයෝජනය සිද්ධ කරොත් තමයි ඔබ මේ ආයෝජනය කරන්න යන ගමන තුළ සාර්ථක ආරම්භයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහටම ඔබේ ආයෝජන ගමනේ ඊළඟ පියවරත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා කැන්වස් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.